මෙන්න මෙතන තමයි අපි දෙන්න හිටියේ මේ පොඩි ළමයාගේ විනෝදාංශ තමයි මෙන්න මේක. try කරලා බලන්න මාරම රසයි. එක ගේම්ස් වර්ග ගොඩාක් තියෙනවා. කාට හරි කැමති වුණොත් දෙවනි ලෝක යුද්ධය පටන් ගන්නවා. අපි දෙන්නත් එක්ක මුළු දවසම කොළඹ ඇවිදපු තැන්, අපි කාපු දේවල්, අපි කරපු ෆන් දේවල්, ඒවට ගිහපු ගානත් එක්කම අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම අපි දෙන්න ගියේ නුගේගොඩ කැන්ඩි එකට මට පාටි ඩ්‍රෙස් එකක් ගන්න. එන්න මේක තමයි මුලින්ම try කරේ. මම මේක කැමති වුණේ මේ ඉනගාව තියෙන ස්ටයිල් එකට. ඔයාලා රීසනබල් ප්‍රයිස් එකකට පාටි වෙයාස් හොයනවා නම් කැන්ඩි එකේ පස්වෙනි ෆ්ලෝ එකට යන්න. ඊට පස්සේ කොහොම හරි ඇඳුමකුත් තෝරගෙන අපි ඊළඟට ගියේ දවල්ට කන්න. අපි දැන් ඉන්නේ දෙහිවල. අපි කාව බීච් එකෙන් ඇතුළු වුණාට අපි දැන් ඉන්නේ අයි බීච් එකේ. මෙයා මේ කියන්නේ කාව බීච් එකේ ආසමුණ ටේබල් එකේ කට්ටියක් හිටියා කියලා. දැන් ඉතින් අකෙක් කන්න බඩගිනි. ඒ නිසා අපි මුලින්ම ඕඩර් කරලා හිටියා. ටේබල් එකේ තියෙන මේ QR එක ස්කෑන් කරලා ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මැනුවලි මෙනු එක ඉල්ලගෙන ඕඩර් එක දාන්නත් පුළුවන්. එන්න මේවා තමයි අපි ඕඩර් කරේ. ඔයා දවල්ට මෙතන යනවා නම් රිසර්වේෂන් දාන්න ඕනේ නැහැ. මොකද මේ වෙද්දිත් මේකේ අපි තව එක කට්ටියකුයි විතරයි හිටියේ. බීච් රෙස්ටෝරන්ට් වල ඉතින් රැයට තමයි කට්ටිය වැඩි වෙන්නේ. එන්නකො යන්න අපි රවුමක් දාලා එමු. මේ වගේ ඕපන් ඒරියා එකෙත් ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවට නම් ගිනි රස්නේ. ඒ නිසා අපි ටිකක් ඇවිදලා ආයි ආවා. මෙන්න මෙතන තමයි අපි දෙන්න හිටියේ. අපි දෙන්නා බලන්න තව යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ එයා තමයි. මෙන්න මේකේ සුවඳට තමයි එයා ඇවිල්ලා තියෙන්නේ. අපිව බලන්න නෙමෙයි. මේකේ ප්‍රයිස් එකේ හැටියට රස හොඳට තිබුණා. පෝෂන් එක දෙන්නෙක්ට යාන්තම් ෂේප්. අපි දෙන්නගේ පුරුද්දක් තියෙනවා කන්න කලින් එයා මටයි මං එයාටයි කවන්න ඕන එකක්. ඒක අමතකුණොත් ඉතින් දෙවනි ලෝක යුද්ධය තමයි. එහෙම කිව්වට එයාට අමතකුණොත් තමයි මල් ලෝක යුද්ධය පටන් ගන්නෙ. එයා නම් එහෙම නෑ. ඊට පස්සේ අපි කාලා ගොඩාක් වෙලා කතා කර ඉඳලා අපි දෙන්න පොඩ්ඩක් ආයෙම ඇවිදින්න ගියා. මොකද දැන් ටිකක් හවස වෙලා නිසා හවස තියෙන බර්ත්ඩේ පාටි වලට ඩෙකරේෂන් පටන් ගන්නවා. වෙනද නම් මෙතන බීච් එක පිරිසිදුවට තියෙනවා. අද නම් එච්චර නෑ වගේ. එතන පොඩ ක්‍රවුඩ් වෙන නිසා අපි දෙන්න ආවා වන් ගෝල් ෆේස් එකට. අපි දැන් ඉන්නේ පාකින් එකේ. අපි යමු උඩට. වන් ගෝල් ෆේස් එකට ආවොත් මාත් එක්ක ඉන්න මේ පොඩි ළමයාට අනිවාර්යයෙන්ම තියෙන හැම එකෙම සෙල්ලම් කරන්න ඕන. ඒ නිසා අපි මුලින්ම ගියේ ප්ලේඩියම් එකට. මේක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ. මේකේ මේ වගේ ෆන් ගේම් ගොඩාක් තියෙනවා. හැබැයි ඉතින් ඒකට ගියාට පස්සේ අපි දෙනාට සෙල්ලම් කරන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි ආයෙම එළියට ආවා. 1000කින් ගන්නවද? පොඩි ළමයාගේ විනෝදාංශ තමයි මෙන්න මේක. අපි දෙන්න රුපියල් 1000 ඉවර වෙනකම්ම එක ඒවා try කරා. හැබැයි අවාසනාවන්ත ලෙස අපිට එකක්වත් ගන්න නම් බැරි වුණා. කොහොම හරි මමත් ඉඳපු නිසා 1000ක් විතරක් විනාශ කරගෙන නැවතුණා. මෙයා විතරක් හිටියනම් තාම සෙල්ලම් කරනවා. මෙන්න මේකේ ලොකු කට්ටියටත් යන්න දෙනවා. හැබැයි මට ලැජ්ජ හිතුණා. ඒ නිසා මං ගියේ නෑ. අර 1000 තිබ්බනම් කන්න තිබ්බනේ. එහෙමත් නෑනේ. යන්න තිබ්බ 1000. යන්න තිබ්බ 1000 වගේ තමයි මේකත් යන්න තිබ්බ 400. මෙතන යන හැමදාම කියනවා මේක සෙල්ලම් කරන්න ඕන කියලා. මං තමයි එපා කියලා ඇදගෙන ආවේ. අත් දෙකෙන් උස්සන්න බැරි වුණාම මේ කට්ටිය කියනවා තනි අතින් try කරන්න. මේක වෙන්නේ රුපියල් 400යි. කිලෝ 55ක්ද කොහෙද තියෙනවා. තනි අතින් තමයි try කරන්න ඕන. කොහොම හරි වින් කරෝතින් මෙතන තියෙන ටෙඩීස් ළගෙන් කැමති කෙනෙක් අපට ගන්න පුළුවන්. කමන්නේ. සහභාගී වීමනේ වැදගත්. ඊට පස්සේ අපි ගියේ ෆුඩ් කෝට් එකට. මේක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. මෙන්න මේකේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එක රසයි කියලා මම වීඩියෝ එකක දැක්කා. ඒ නිසා ඒකත් ගත්තා try කරන්න. ඊට පස්සේ අපි දෙන්න ගියේ ෆුඩ් ස්ටුඩියෝ එකට. මේකේ අපි මේ යන ෂොප් එකේ තියෙනවා නාසි ගුරාන් එකක්. ඒක මාරම රසයි. මෙන්න මේක තමයි ෂොප් එක. Chicken 1800. බබ්බා මේක අයිස් නැති වෙන්නේ. ඔයා මේකට ෆස්ට් ටයිම් වෙන කෙනෙක් නම් මම කියන්නම්. වෙන ෆුඩ් කෝට් වල වගේම තමයි. අපි ගිහිල්ලා ඕඩර් එක දාලා බිල් කරාට පස්සේ අපිට මේ වගේ ටෝකන් එකක් හම්බෙනවා. අපේ ඕඩර් එක රෙඩි වුණාම මේකේ එලාම් එකක් වදිනවා. ඊට පස්සේ ගිහිල්ලා අරගෙන එන්න තියෙන්නේ. මේක තමයි මම කිව්ව නාසි ගුරාන් එක. try කරලා බලන්න. මාරම රසයි. අපි මේක කන්නමයි කොහොම හරි මෙතනට ආවේ. දැන් වෙලාව හවස 4යි 5යි අතර විතර වගේ ඇති. ඒ නිසා මෙතනත් වැඩිය සෙනග හිටියේ නෑ. හැබැයි මෙතන නම් රෑ 7න් පස්සේ හරිම ක්‍රවුඩ්. ඊට පස්සේ අපි දෙන්නා ගත්තා නාන් එකක්. මේක අපි දෙන්න try කරන දෙවනි පාර. මේකට අපිට ගියා රුපියල් 2600. මේ පෝෂන් එකට නාන් දෙකක් එක්ක තමයි හම්බෙන්නේ. මට රේට් කරනවා නම් මේකට දෙන්න පුළුවන් 10න් 8ක්. කොහොම හරි අපි බඩ පැලෙන්න කාලා ඊළඟට ගියා ගෙදර අරන් යන ඩම්ප්ලින්ග්ස් ඕඩර් කරන්න. මෙයා මේ කියනේව දාන්න බෑනේ. ඒකයි මම මියුට් කරලා තියෙන්නේ. කොහොම හරි කියෝගේ ඉඳලා අපි වැරදි ඕඩර් එක තමයි දාලා තියෙන්නේ.
ඔයාලා ඩම්පින් ලව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනින් try කරන්න. ඊට පස්සේ අපි ඒකත් අරගෙන දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේක තමයි අපි දෙන්නගේ පළවෙනි vlog එක. අන්තිම වෙනකම් බැලුවට thank you so much. තවත් මේ වගේ videos බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. bye.